කොහොමද ඉතින් ඔයාට? ඔන්න අද බ්‍රහස්පතින්දා දවසක් මම මේ දවල්ට උයාගන්නයි හදන්නේ. මම මේ ගොඩ දවසකට පස්සේ තමයි දවල්ට උයන්නේ. වෙනදට මම උදේ දවල්ටත් එක්ක උයා ගන්නවා. ඒත් අද ටිකක් වැඩ අඩු දවසක්. ඉතින් ඒක නිසා මට හිතුණා දවල්ට රස්න පිට බත් ටිකක් කන්න දවල්ම උයා ගන්න ඕනි කියලා. ඔන්න කටට කෙලවරන කෑමක් පෙන්වන්නද? ආසයි නේද? මම මේ බෝතලේ හංගලා තියලා තියන්නේ. නැත්තම් පුතා කිචන් එකට එන සැරේට සීමලා කෑල්ලක් කටේ දාගෙන තමයි යන්නේ. ඉතින් අපිත් ඉස්සර චූටි කාලේ එහෙමයි නේද? මට ඉතින් එයාට එපා කියනකොට ඊට ආයෙ පස්සෙන් මට මතක් වෙනවා මමත් පොඩි කාලේ අම්මගෙන් සීමලා ඉල්ල කනව නේද කියලා. මේ දවස්වල පරිසරයත් ගොඩාක් උෂ්ණයි. ඉතින් මම දෙල් හදලා දෙල් එක කන්න හදන්නේ තොන්නාද උෂ්ණ කෑමක්. හැමදාම මගේ විස්තර ඔයාලත් එක්ක මේ විදිහට වීඩියෝ එකකින් මම ඔයාලව ෂෙයා කරගන්නවානේ. ඉතින් සමහරක් වීඩියෝස් වලදී මම ඔයාලගෙනුත් ඔයාලගේ විස්තර අහගන්නවානේ. ඉතින් ගොඩ දවසකින් මට බැරි වුණා ඔයාලට කොහොමද කියලා අහන්න. ඉතින් ඔන්න කමෙන්ට් එකක් දාගෙන යන්න. අලුත් අය ගොඩාක් දෙනෙක් මම දැක්ක මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් ඔයාලා කොහෙන්ද එකතු වෙන්නේ? ඔයාලා මේ දවස්වල මොකද කරන්නේ? චූටි බබාලා එහෙම සනීපෙන් ඉන්නවද කියලා මට කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඔයාට කවුරු හරි මේ ලෝකේ ඉන්නවා නම් ඔයා ගැන චුට්ටක් හරි හොයලා බලන්න. ඔයා යාව නැති කරගන්න යන්න එපා. මොකද දන්නවද? අපිට එහෙම හරි කවුරු හරි හිටියට සමහරක් අය ඉන්නවා එයාලා ගැන හොයලා බලන්නවත් කවුරුවත් නැහැ. වටේට ගොඩ පිරිසක් ඉන්නවා. හැබැයි කෑවද කියලාවත් ඔයා මොකද කරන්නේ? ඔයාට අද මහන්සි කියලාවත් අහන්න කවුරුවත් නැති අය ගොඩාක් ඉන්නවා. ඉතින් ඔයාට ඒ අතරේ පුංචි හරි කෙනෙක් ඉන්නවා නම් වචනකින් හරි හිත නිවෙන්න කතා කරන ඔයාද ගොඩක් මහන්සි වුණාද? ඔයාද මොනවද කරේ? ඔයා කෑවද? බිව්වද කියලා අහන්න කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ඔයා යාව හොඳට මතක තියාගන්න. ඒ වගේම තමයි ඔයා යාව ආරක්ෂා කරගන්න. පුංචි හිත්‍රිදීම් වලට ඒ වගේ අය නැති කරගන්න පොඩ්ඩක්වත් හිතන්න එපා. මොකද එහෙම නැති අය මේ ලෝකේ ගොඩාක් ඉන්නවා. එහෙම නැති අය අතරේ ඒ විදිහේ එක්කෙනෙක් හරි වාට ඉන්නවා කියන්නේ ඔයා ගොඩක් වාසනාවන්ත කෙනෙක්. දෙල් කිව්වම මතක් වෙන්නෙම අගුණකොළ නේද? හැබැයි මගේ අගුණකොළ වලට පණුව ඇවිල්ලා එක කොළයක්වත් ගන්න විදියක් නැහැ. ඒක නිසා ඔන්න මං අද හැදුවේ ගොටුකොළ සම්බෝලයක්. අත් එකත් මං ගෑස් ලිපේම උයා ගත්තා. රයිස් කුකර් එකට වැඩිය ගෑස් ලිපේ ඉක්මනට බත් උයා ගන්න පුළුවන්. ඔන්න ඉතින් දැන් දවල් කෑම ලෑස්ති. මේ වීඩියෝ එක බලන දවසේ ඔයා දවල්ට මොනවද දීවි කියලාත් කමෙන්ට් එකක් දාගෙන යන්න හොඳද? ඉතින් මම මේ යුවට දැන් මම නම් කන්න වෙන්නේ නැහැ. මොකද චූටි පුතා තාම ස්කූල් වල ආවේ නැහනේ. ඉතින් ඒ හින්දා මම මගේ අනිත් වැඩ ටික කරගන්නවා. හැම ගෙදරම හිත නිවන තැනක් තියෙනවා නම් ඒ තමන් අදහන බුදුන් දෙවියන් අදහන තැන. ඉතින් මම අද මගේ බුදු මැදුර අස් කරගන්නයි යන්නේ. මං ආසාවෙන්ම හිටපු දෙයක් මම බුදු මැදුරට එකතු කරන්නයි යන්නේ. කෙනෙක් මේ දෙයට හොඳ නැහැ කියන්නත් පුළුවන්, හොඳයි කියන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් හිතේ තියෙන ශ්‍රද්ධාව විතරමයි ඔන්න. ගොඩක් අය අහලා තිබ්බා ඔයාගේ ගේට්ටුව ලස්සනට තියාගෙන බබාගේ වැඩ ටිකත් කරගෙන ගෙදර වැඩ ටිකත් කරගෙන කොහොමද ඔයා බිස්නස් එක කරන්න කියලා. ඒ ගැන කියන්න ගියොත් නම් වෙනම වීඩියෝ එකක් කරන්න වෙනවා. ඉතින් එහෙම වීඩියෝ එකක් ඕනනම් ඔයාලා මට කියන්න මම ඒකට වෙනම වීඩියෝ එකක් අරගෙන එන්නම්. හැබැයි මම ඔයාලට තේරෙන විදියට සරලවම කිව්වොත් ඉරිදා දවසේ මම පැය භාගයක් තියාගෙන ඉන්නේ මගේ ඉදිරි සතිය සැලසුම් කරන්න. ඒ කියන්නේ කලින්ම සතිය සැලසුම් කරන එක. මම ගොඩක් කලාට ඉරිදා හවස මේ වැඩේට යොදා ගන්නවා. ඉරිදා හවස කොහේ හරි යනවා නම් මම කලින් දන්නවනේ. එතකොට මම සෙනසුරාදා රෑ හරි ඉරිදා උදේ හරි
මේ වැඩේ නම් අනිවාර්යයෙන්ම කරනවා. එහෙම කරේ නැත්නම් සතියේ කිසිම දෙයක් කරගන්න බැරුව අන්තිමේට දුකෙන් තමයි මට ඉන්න වෙන්නේ. ඒක මම හොඳටම දන්න නිසා මම අනිවාර්යයෙන්ම සතිය සැලසුම් කරන වැඩේ කරනම වැඩක්. ඉතින් මම ඒකෙදි ගොඩක් වෙලාවට බලන්නේ මට ඉස්සරහට සතියේ මොනවද කරන්න තියෙන්නේ, බබත් එක්ක කරන්න තියෙන වැඩ මොනවද, හස්බන්ඩ් මොනවා හරි වැඩක් දාගෙන ඉන්නවා නම් ඒ වැඩත් එක්ක මගේ වැඩ කම්පෙයාර් කරගෙන කොහොමද කරගන්නේ කියලා ඔය ඔක්කොම ටික සැලසුම් කරගන්නවා. එහෙම වුණාම මට ආයේ පසුතැවෙන්න දෙයක් නැහැ. මොකද මගේ වැඩවලට මම වෙලාව තියාගෙන ඉන්න නිසා. අපි මොන වැඩේ කරත් අපේ ගෙදර ඉන්න හස්බන්ඩ්, ඒ වගේම දරුවෝ එයාලත් එක්ක ගත කරන කාලේ හරිම වැදගත්. ඉතින් ඒක තමයි මගේ අංක 1. ඒත් එක්කම තමයි මගේ මේ සතුට වෙනුවෙන් මම ඔයාලත් එක්ක වීඩියෝ channel එකක් කරන්නේ. ඒ වගේම මගේ business එක කරන්නේ. ඒ ඔක්කොම මගේ සතුට වෙනුවෙන්. ඉතින් ඒවට මම එමෙහිට කාලෙ වෙන් කර ගන්නවා. සතියේ වුණත් ගෙදර වැඩ කරද්දිත් මම මේ ගෙදර වැඩ බෙදාගෙනයි කරන්නේ. ඔයාලත් එක්ක මේ දේවල් මම කලින් ෂෙයා කරගෙන තියෙනවනේ. ඉතින් ඔයාලා ඒවා හොඳටම දන්නවා. ඉතින් මේ විදිහට කරපුවාම මගේ කාලේ ඉතුරු වෙනවා වගේම මට එයාලත් එක්ක ඉන්නත් කාලේ ගොඩාක් ඉතුරු වෙනවා. මේකයි අපි සැලසුම් කරාට අනිත් අය සැලසුම් කරලා නැණ කිසිම දෙයක්. එතකොට අපේ සැලසුම වෙනස් වෙන්නත් පුළුවන්. ඒක 100%ක්ම සැලසුමට වැඩ කරන්න බැරි වුණාට 75%ක් විතර අපේ සැලසුමටම අපිට වැඩ ටික කරගන්න පුළුවන්. කරගන්න බැරි වුණා කියලා දුක් වෙනවට වැඩිය 75%ක් හරි හරියට කරගත්තොත් අපිට වැඩ ගොඩ ගහන්නේ නැහනේ. ඉතින් ඒක නිසා මට නම් ඒක ගොඩාක් ලේසි පහසුයි. වීඩියෝ එක කරද්දි හිතුනේ මොනවද යන්නේ කියලා ඔයාලට පෙන්වන්න කියලා. මොකද හැමදාම ඕඩර්ස් පැක් කරනවා පෙන්වනවානේ මම ඔයාලට. ඊට වැඩිය මොනවද යන්නේ කියලා බලන්න තාසය තියෙන්නේ. අපි බලමුද මොනවද තියෙන්නේ කියලා. රට වටේම යන මගේ ඕඩර්ස් ගොඩක් මම පැක් කරලා ඉවරයි. ඒත් ඉතුරු ටික බලමු මොනවද කියලා. කොහෙන්ද ඉතින් පටන් ගන්න බලමුකෝ. මේ තියෙන්නේ ෆ්‍රිජ් ඕගනයිසර් බොක්ස්. මෙන්න මේක බලන්නකෝ. මේ තියෙන්නේ නිබුලයිස් කරන එකක්. ඉතින් ඔන්න ඒක යන්නේ ගම් පහට. මේ තියෙන්නේ ඩිස්පෙන්සර් එකක්. මේක කළුයි සුදුයි දෙකම ඔන්න මගෙන් ගන්න පුළුවන්. ඉන්නකෝ ඔන්න බලන්න මේක මේ තියෙන්නේ හොඳම හොඳ මොයිස්චරයිසර් එකක්. ඔයා දන්නවා මේක මොකක්ද කියලා. මේ තියෙන්නේ මසාජ් කරන එකක් අයිස් වලින්. මේ හෙයා ෆුඩ් එක ගානියා එකේ. ඉතින් ඔන්න මෙයාට අරගෙන තියෙනවා වීදුරු බොක්ස් එකක්. ඒ වගේම සෙරාවි සීරම් එක. මේ ඔයිල් කන්ට්‍රෝල් කරන්න තියෙන ජෙල් ක්‍රීම් එකත් සෙරාවි එකේ මෙන්න මේ අරන් තියෙනවා. මේක ඔයා දන්නවද? මේ බොඩි ලෝෂන් එක ගානියා එකේ. මේක නම් ගොඩක් වටිනවා. ඩ්‍රයි ස්කින් එකක් තියෙනවා නම් මේක බොඩි ලෝෂන් එකත් එක්ක ඇප්ලයි කරන්න පුළුවන්. ඕන බලන්නකෝ මේක මොකක්ද කියලා. මේ තියෙන බාත්රූම් රැක් එකක් කොමඩ් එක ගාව ලස්සනට ඔක්කොම බඩු ටික පිළිවෙලට තියාගන්න පුළුවන් මේකේ. අද මම කරන්නේ බ්ලොග් එකක් නිසා මේකේ මම ප්‍රයිස් එක දාන්නේ නෑ. මේ WhatsApp නම්බරයට මෙසේජ් එකක් දාලා ඔයාලට ප්‍රයිස් එක බලන්නත් පුළුවන්. ඒ වගේම අපේ ගාව තියෙන අනිත් අයිටම්ස් බලන්නත් පුළුවන්. ඒක නිසා කමෙන්ට් කරන්න එපා ප්‍රයිස් අහලා. මෙසේජ් එකක් දාලාම ප්‍රයිස් එක අහගන්න ඕනේ. මේ තියෙන්නේ ස්පයිසි බොටල්. මේ බොටල් එක හරිම ලස්සනයි. මේ ස්ප්‍රේ බොටල් එකක්. මේ වගේම ෆුඩ් බාස්කට් එකක් යනවා. ඔන්න බලන්නකෝ. මේ තියෙන්නේ ෆෙෆෙක්ටිල් ටැබ්ලට් එකයි. මේ දවස්වල වයිරල් ගිහිල්ලා තියෙන ක්‍රීම් එකයි ඩියෝ එකකුයි මෙතන තියෙනවා. ඔන්න මේ දවස්වල ගොඩක් වයිරල් ගිහිල්ලා තියෙන මෙන්න මේ කොලජන් එකත් අපේ ස්ටෝර් එකේ තියෙනවා. ඔන්න ඒකත් එක්කෙනෙක් ඉල්ලලා තියෙනවා. ඒකයි සැටෆිල් ලෙන්ස් එකයි තමයි එයා ඕඩර් එක දාලා තියෙන්නේ. මේක C විටමිනුයි කොලජනුයි දෙකම තියෙනවා. ඒක නිසා වෙනම C විටමින් බොන්න ඕනේ මේක බොද්දි. ඔන්න ඔය වගේ බඩු ටිකක් තමයි ඉතින් අද යවන්න තියෙන්නේ. මේ තියෙන්නේ පැක් කරපු ටික. ගෙදර කරන වැඩ තියෙනවනේ අත ගන්නවා, උයනවා, ඔය වගේ දේවල්. ඒවා හැමදාම අපි නිතරම කරනවනේ. ඉතින් ඒ වගේ දෙයක් තමයි මේකත් මට. මම බිස්නස් එකක් කරන නිසා ඩේලි මම මේ වැඩේත් මගේ දවසට යොදා ගන්නවා.
අද vlog එක කරන ගමන්නේ ගෙදර වැඩ ටික කරගත්තේ. අද ඔන්න මම හොඳටම පරක්කුයි. වෙනදට මම පුතා එන වෙලාවට මගේ වැඩ ටික ඔක්කොම ඉවර කරගෙනයි ඉන්නේ. මොන දෙද්ද? සෙබ්බඩ. අපි හැමෝටම දවසේ කැමති වෙලාවක් තියෙනවනේ. ඉතින් මගේ වෙලාව තමයි 12න් පස්සේ. මොකද දන්නවද 12න් පස්සේ තමයි මේ දෙන්න ගෙදර එන්නේ. නැත්නම් මං ගෙදර තනියම වැඩ ටිකක් කරගෙන ඉන්නේ. මං ගොඩක් පාළුවෙන්. ඒ වුණාට මේ දෙන්න ඉන්නවා කියන්නේ මට ගෙදර විදියට දැනෙනවා කියන එක. අපි දෙන්නගේ පුංචි ගෙදර හැදිලා ඉවර වෙනකොට මෙතන පුංචිවට පූල් එකක් හැදෙන්න ඕනේ. ඒ වුණාට ඒ හීනෙට යන්න ගොඩාක් දුර යන්න ඕනේ තව අපි. ඉතින් ඒක නිසා අපි හිතුවා මේ විදිහේ පූල් එකක් ගෙනත් දැනට තියාගන්නවා කියලා. ඉතින් ආයෙත් දවසක ලස්සන අලුත් වීඩියෝ එකක් අරන් එනකන් අදට ගිහින් එන්න. ඔයාලා ආදරෙන් පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනේ.